සියලුම දෙනාට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් SLRMA YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අදත් වෙනදා වගේම කුරල්පර ආශ්‍රිතව ජීවත් වෙන ලස්සන කුඩා ජීවියෙක් ගැන කුඩා විස්තරයක් අරගෙන මම අද ඔයාලා හම්බෙන්න ආවේ. ඔයාලට තරමක් හුරු පුරුදු කරදියේ ජීවත් වෙන අඟුලුවා මෙන්ම මිරිදියේ ජීවත් වෙන අඟුට්ටා කියන මාළුවාට තරමක් සමානකම් දක්වන මේ මාළුවා මට හම්බ වෙන්නේ ත්‍රිකුණාමල වෙරළ තීරයේ. ඊල් ෆිෂ් නමින් හඳුන්වන මාළු විශේෂයේ කුඩා පැටවුන් රංචුවක් තමයි අද ඔයාලට මම මේ පෙන්වන්නේ. මොවුන් කුඩා කාලයේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා එකට එකතු වී පීනන ලස්සන බලන්නකෝ. මොවුන් රංචුවම එකට සිටින අවස්ථාවේ විශාල මාළුවෙක් වුණත් මොවුන්ට පහර දීමට තරමක් මැලිකමක් දක්වන බව මොවුන් දන්නවා. ඒකෙන්ම පැහැදිලි නේද සතෙක් වුණත් සමගිය බලය වේ කියන කරුණ දැනගෙන ඉන්නවා කියලා. ඊටමත් විසිතුරු වුවත් හුරතලයක් පෙනුනත් මෙයාලගේ පුෂ්ටිය වරල් සහ ලය වරල් වල ඊටමත් විස සහිත කටු පිහිටා තිබෙනවා. ශරීරයෙන් විශාල වීමත් සමගම එම කටුත් විශාල වීම නිසා මොවුන්ගේ ආරක්ෂාව තනිතනිව ඔවුන්ට බලා ගන්න පුළුවන්. කුඩා කාලේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රංචු වශයෙන් ගැවසුණත් තරමක් ශරීරයෙන් විශාල වූ පසු තමන්ගේ ආහාර සොයාගෙන තනිතනිව ගමන් කිරීමට මෙම ඊල් මසුන් පෙළඹෙනවා. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති ඔබ SLRMA සමග එකතු වීමට කරන ආරාධනය සමගින් අදට මම ඔබෙන් සමුගන්නවා. සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.